This innovative tool was developed with the goal of empowering journalists and fact-checkers to critically analyze the vast amount of information found online. Dissect is designed to assist users in breaking down key elements of online articles, including summarizing claims, identifying underlying assumptions, and verifying sources. What sets Dissect apart is its compatibility with English, Tamil, and Sinhala websites, making it an invaluable tool across linguistic landscapes in Sri Lanka and beyond. ඇත්තටම මාධ්‍යවේදියෙක් විදිහට මම මේ වගේ ටූල් එකක් මීට කලින් යූස් කරලා නැහැ. මට හිතුණා මම මේ ඉගෙනගත්ත ටූල් එක කොහොමද භාවිතා කරලා බලන්න ඕන කියලා. ඒ අතරේ මම දැක්ක ලංකාදීප වෙබ්සයිට් එකේ අලුත්ම නිවුස් එකක් තියෙනවා. හම්බන්තොට අලුත් වී ප්‍රභේදයක් එක මෙහෙමයි තියෙන්නේ. අම්බලන්තොට අලුත් වී ප්‍රභේදයේ අස්වැන්නෙන් කප් ගහයි කියලා. මට හිතුණා මට අවශ්‍ය වුණා මේ ටූල් එක යූස් කරලා කොහොමද මේකේ වැඩිදුර තොරතුරු දැනගන්නේ කියලා. ඒ අනුව තමයි මම මේ ටූල් එක භාවිතා කළේ. ඇත්තටම අපි මාධ්‍යවේදීන් වශයෙන් තම කාර්ය බහුල වැඩ කොටසක් තියෙන්නේ. අපිට වෙලාවක් තියෙනවා, ඩෙඩ්ලයින් එකක් තියෙනවා. එහෙම වුණාම අපිට තොරතුරු සොයාගන්න ඊට අදාළ වැඩිදුර තොරතුරු හොයාගන්න ඒකේ නිර්වද්‍යතාවය බලාගන්න අපිට මේ වගේ ටූල් එකක් තියෙන එක ඉතාම වැදගත් කියලා මට මේක යූස් කරද්දී තේරුණා. කාට හරි කියන්න පුළුවන් මේ ටූල් එකෙන් මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය වෙන අතකට යොමු වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ඉතා පහසු වෙන්න තමයි මේ වගේ ටූල් එකක් මේ හඳුන්වලා දීලා තියෙන්නේ. මේකේ තව භාවිතා කරද්දී තව හැදෙන්න ඕන දේවල් තියෙනවා. දැන් අපි හිතමු දැන් මේ නිවුස් එකට අදාළ තොරතුරු වැඩි විස්තර ගනිද්දී මේකේ අවුට්පුට් එක ඇතැම් වෙලාවට මේ ඉංග්‍රීසි වලින් එන්නේ. දැන් සිංහල භාවිතා කරන මාධ්‍යවේදියෙකුට අවුට්පුට් එකත් සිංහලෙන් ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඊටම වැදගත් වෙනවා කියලා. ඒ අනුව දැනට මේ ටූල් එක දියුණු වෙලා තියෙන මට්ටම ගැන අපිට ගොඩක් සෑහීමකටපත් වෙන්න පුළුවන්. අපි අලුතෙන්ම නිවුස් එකක් දැක්කොත් ඒ ගැන තොරතුරු බලන්න මේ ටූල් එක භාවිතා කරලා යන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ වැඩිදුර තොරතුරු ගන්නත් මේ ටූල් එක යූස් කරන්න පුළුවන්. මම හිතන්නේ ඊටම ප්‍රයෝජනවත් එකක්. මේ අම්බලන්තොට වීවගාවේ කියන නිවුස් එකේ මම නොදන්න මට ඉතා ඉක්මනින් දැනගත යුතු සහ මම දැනුවත් විය යුතු තොරතුරු ගොඩක් මේ ටූල් එක හරහා ලබා ගන්න පහසු වුණා. මම හිතන්නේ ඒක ඉතාම වැදගත් කියලා.